ඔයාට. ඉතින් ඔන්න අද වීඩියෝ එක මං හිතුවා මේ දවස්වල මගේ වැඩියෙන්ම අහන බොඩි ලෝෂන් එකක් ගැන කරන්න ඕනි කියලා. ඉතින් ඔයාට මතක ඇති මම මගේ කලින් වීඩියෝ එකකින් සිලෝන් සයන්ස් එකේ තියෙන නැචරල් සප්ලිමන්ට්ස් ගැන මෙන්න මේ විදිහට වීඩියෝ එකක් කළා. ඉතින් මං හිතුවා දැන් සිලෝන් සයන්ස් එකේ අලුතෙන්ම ඇවිල්ලා තියෙන ස්කින් ලයිට්නින් ප්‍රොඩක්ට් දෙක ගැනත් ඔයාට වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා. ඉතින් මෙන්න මේ ප්‍රොඩක්ට් දෙක. ඉතින් එකක් තමයි මේ දවස්වල මේ කොට දෙනෙක් අහන සිලෝන් සයන්ස් එකේ අලුත්ම ඇල්ෆා හාබිටින් අන්තර්ගත වෙන වයිට්නින් බොඩි ලෝෂන් එක. අනිත් එක තමයි සිලෝන් සයන්ස් එකෙන් ඔන්න ඔයාට අලුතෙන්ම හඳුන්වා දීලා තියෙන ෆේස් සීරම් එක. ඉතින් මේක ලුමිනස් ග්ලෝ කරෙක්ට් ප්ලස් සීරම් ක්‍රීම් එක. ඉතින් මේ සිලෝන් සයන්ස් කියන්නේ මේ වුණත් කොට දෙනෙක් කතා බහට ලක් කරන බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා. මොකද මේ GMP, HACCP මෙන්න මේ වගේ තත්ත්ව සහතික තියෙන නිෂ්පාදනාගාරයක තමයි මේ නිෂ්පාදනය වෙන්නේ. ඒ හින්දම තමයි ඉතින් පහුගිය දවසක BMICH එකේ තිබ්බ MEDEX Expo 2025 ප්‍රදර්ශනාගාරයටත් ඒ එක්සිබිෂන් එකටත් සිලෝන් සයන්ස් සහභාගී වෙලා තිබ්බේ. ඉතින් ඔයා ඒ එක්සිබිෂන් එකට ගියා නම් ඔයා මේ බ්‍රෑන්ඩ් එකේ නිෂ්පාදන දකින්න ඇති. හරි. ඉතින් එහෙනම් අපි දැන් මේ ප්‍රොඩක්ට්ස් එක ගැන කතා කරමු. ඒ වගේම ඉතින් ඔයා දන්නවද මේ ප්‍රොඩක්ට් වලට අවශ්‍ය කරන ඉන්ග්‍රේඩියන්ට් සිලෝන් සයන්ස් එක ඉම්පෝර්ට් කරන්නේ USA වලින් කියලා. ඉතින් මේ බොඩි ලෝෂන් එක හදලා තියෙන්නම ඔයාගේ ස්කින් එක ලයිට් කරන්න. ඉතින් ඔයාට ඕන නම් ඔයාගේ ස්කින් එක එකම පාටකට අරගන්න මේ බොඩි ලෝෂන් එකෙන් ඔන්න ඔයාට ඒක කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එකේ සන් ටෑන් තියෙනවා නම් කාලයක් තිස්සේ ඉඳන් තියෙන සන් ටෑන් තියෙනවා නම් අන්න ඒවත් ඔයාට මේකෙන් අඩු කරගන්න පුළුවන්. තව ඉතින් ඔයාගේ ස්කින් එකේ ටිකක් රෆ් බම්පි මෙන්න මේ වගේ ස්කින් එකක් නම් ඔයාගේ තියෙන්නේ අන්න ඒ තත්ත්වයන් අඩු කරගන්නත් මේ බොඩි ලෝෂන් එක ඔයාට උදව් වෙනවා. ඉතින් මේ බොඩි ලෝෂන් එකේ තියෙන අමුද්‍රව්‍යයන් ගැන කතා කරොත් එහෙනම් මූලිකවම මේකේ ඇල්ෆා ආබිටින් අන්තර්ගත වෙනවා 2%. ඉතින් ඇල්ෆා ආබිටින් කියන්නේ මෙන්න මේ වගේ ගොඩාක් හොඳ වාසි ටිකක් ඔයාගේ ස්කින් එකට ලබා දෙන දෙයක්. ඉතින් ඒ නිසා අමුතුවෙන්ම කියන්න ඕන නැහැ මේ ඇල්ෆා ආබිටින් ගැන. මොකද ස්කින් ලයිට්නින් ඉන්ග්‍රේඩියන්ට් අතර උඩින්ම තියෙන ඉන්ග්‍රේඩියන්ට් එකක් තමයි මේ ඇල්ෆා ආබිටින් තියෙන්නේ. ඉතින් ඒකත් 2% ප්‍රතිශතයක් මේ ප්‍රොඩක්ට් එකේ තියෙනවා. අගේම ඉතින් මේකේ කොජික් ඇසිඩ් 1% ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අර මම කලින් කිව්වා නේද ඔයාගේ ස්කින් එකේ තියෙනවා නම් මෙන්න මේ වගේ රෆ් බම්පි වගේ ගතියක් ඔයාගේ ස්කින් එකේ තියෙනවා නම් අන්න ඒ ගතිය නැති කරන්න ප්‍රධාන වශයෙන්ම උදව් වෙන ඉන්ග්‍රේඩියන්ට් එක තමයි මෙන්න මේ කොජික් ඇසිඩ්. මොකද මේ කොජික් ඇසිඩ් කියන්නේ ස්කින් ලයිට්නින් ඉන්ග්‍රේඩියන්ට් එකක් විතරක් නෙමෙයි. කොජික් ඇසිඩ් කියන්නේ හොඳ නැචරල් බ්ලීච් ඉන්ග්‍රේඩියන්ට් එකක්. ඒ වගේම තමයි කොජික් ඇසිඩ් කියන්නේ හරිම මයිල්ඩ් එක්ස්ෆොලියන්ට් ඉන්ග්‍රේඩියන්ට් එකක්. ඒ වගේම තමයි ඉතින් මේකේ ලිකොරිෂ් රූට් එක්ස්ට්‍රැක්ට් තියෙනවා. ඉතින් මේ ලිකොරිෂ් කියන්නේ මේ වෙනකොට තියෙන ස්කින් බ්‍රයිට්නින් නැචරල් ඉන්ග්‍රේඩියන්ට් අතර ගොඩක් ඉහළින්ම තියෙන ඉන්ග්‍රේඩියන්ට් එකක්. මේක ස්කින් බ්‍රයිට්නින් වලට විතරක් නෙමෙයි ඇන්ටි ඒජින් වලට ගොඩක් හොඳින්ම උදව් වෙන විදිහේ ඉන්ග්‍රේඩියන්ට් එකක්. ඉතින් ඔයාගේ ස්කින් එකේ තියෙනවා නම් පොඩ්ඩක් රැලි වැටෙන ගතියක්, එල්ලා වැටෙන ගතියක් අන්න ඒ තත්ත්වයනොත් කාලයක් පාවිච්චි කරනකොට මෙන්න මේ ඉන්ග්‍රේඩියන්ට් එක තියෙන නිසාම ඔයාට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ ඇලන්ටයිනොත් මේකේ අන්තර්ගත වෙනවා. ඉතින් මේක ගොඩක් උදව් වෙනවා ඔයාගේ ස්කින් එක හීල් කරන්න, ඔයාගේ ස්කින් එක රිපෙයාර් කරන්න, ඔයාගේ ස්කින් බැරියර් එක ප්‍රොටෙක්ට් කරන්න, ස්මූත් කරන්න, මොයිස්චරයිස් කරන්න මේ හැම තේටම ගොඩක් හොඳින් උදව් වෙන ඉන්ග්‍රේඩියන්ට් එකක් තමයි මේ. ඉතින් මේක තියෙන නිසා ඔයාගේ ස්කින් එකේ ඩැමේජ් එකක් තිබ්බනම් ඔය බ්ලීචින් තියෙන ප්‍රොඩක්ට් harmful bleaching ingredient තියෙන ප්‍රොඩක්ට්ස් එහෙම පාවිච්චි කරලා අන්නේ තත්ත්වයනොත් සුව කරගන්න පුළුවන්. ඒ වගේම ඉතින් මේක day and night දෙකටම පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඕනම ස්කින් ටයිප් එකට ගැලපෙන විදිහේ බොඩි ලෝෂන් එකක්. හැබැයි ඉතින් ඔයා ඩේ ටයිම් එකේ මේක පාවිච්චි කරනවා නම් එළියට යනවා නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් නම් දාන්නම ඕනේ. එහෙනම් ඉතින් අපි දැන් කතා කරමු මේ සීරම් ක්‍රීම් එක ගැන. ඉතින් මේක විශේෂයෙන්ම හදලා තියෙන්නේ මේ දවස්වල ගොඩ දෙරෙකුට ගැටලුවක් වෙලා තියෙන මෙන්න මේ විදිහට එන ඩාර්ක් ස්පොට් ෆේඩ් කරන්නම තමයි. ඒ වගේම ඉතින් ඔයාට ඔයාගේ ස්කින් එක තව ටිකක් කලර් අප් කරගන්න ඕන නම් බ්‍රයිට් කරගන්න ඕන නම් ඔයාට මේ සීරම් ක්‍රීම් එක ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඔයාට හිතෙනවා නම් ඔයාගේ ෆේස් එකේ ටිකක් අන්ಈවන් ගතියක් තියෙනවා නම් අන්න ඒක නැති කරගන්න එකම පාටකට ඔයාගේ ස්කින් එක හදාගන්න ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා මේ කට දෙපැත්ත මෙන්න මේ නහය උඩ එහෙම ඉරි වශයෙන් තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයන් එහෙම සෑහෙන්න අඩු කරගන්න පුළුවන් මේ ක්‍රීම් එකේ. තව ඉතින් මෙන්න මේ වගේ පිග්මන්ටේෂන් තත්ත්වයන් තියෙනවා නම් අන්න ඒවත් අඩු කරගන්න පුළුවන්. මොකද මේකෙන් මයිල්ඩ් එක්ස්ෆොලියේට් කිරීමකුත් සිද්ධ වෙනවා. ඉතින් ඔය සේරට උදව් වෙන විදිහ හොඳම ඉන්ග්‍රේඩියන්ට් ටිකක් මේ සීරම් ක්‍රීම් එකේ තියෙනවා. ඔන්න ඔයා හොයමින් හිටියා නම් කොජික් ඇසිඩ් තියෙන හොඳම ක්‍රීම් එකක්. මොකද ගොඩාක් වෙලාවට මගෙන් අහන දෙයක් තමයි කොජික් ඇසිඩ් හැමෝම දන්නවා හොඳම ස්කින් ලයිට්නින් ඉන්ග්‍රේඩියන්ට් එකක්, නැචරල් බ්ලීච් එකක්. ඒ වගේම තමයි හොඳ මයිල්ඩ් එක්ස්ෆොලියේට්
කිරීමක් කරන්න පුළුවන් විදිහේ ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මේක තියෙන ක්‍රීම් එකක් ගොඩාක් අය මගෙන් අහනවනේ. ඉතින් ඔන්න ඔයාට පුළුවන් ඒක තියෙන ෆේස් ක්‍රීම් එකක් ඔයා හෙව්වා නම් කොජික් ඇසිඩ් තියෙන මේ සිරම් ක්‍රීම් එක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේකේ ඇල්ෆා ආර්බිටින් උත් 2% ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් මේ ඇල්ෆා ආර්බිටින් වගේම කොජික් ඇසිඩ් මේ දෙකම එකතු වුණාම තියෙන විශේෂත්වය තමයි ඔයාගේ ස්කින් එකේ අර මං කියපු බෙනිෆිට් ටික හරියම ඉක්මනට අරන් දෙන්න උදව් වෙනවා. සාමාන්‍ය සති 3ක් 4ක් වගේ කාලයක් එක දිගට පාවිච්චි කරනකොට ඔයාට ඔන්න ප්‍රතිඵල එනවා දකින්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ලිකොරිච් ඔයිල් අන්තර්ගත වෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ ස්කින් එකට අර මං කලින් කිව්ව බෙනිෆිට්ස් වලට අමතරව ඇන්ටි ඒජින් වලටත් ගොඩක් හොඳයි. ඔයාගේ නළලේ එතකොට කට දෙපැත්තේ පුංචි පුංචි රැලි මතුවේගෙන එනවා නම් අන්නේ තත්ත්වෙනුත් අඩු කරගන්න, කන්ට්‍රෝල් කරගන්න මේ ප්‍රොඩක්ට් එක ගොඩක් හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. හරි මම දන්නවා දැන් ඉතින් තියෙන ප්‍රශ්නේ තමයි මේකේ ලිකොරිෂ් ඔයිල් එහෙම තියෙන නිසා මේක ගොඩාක් තික්ද මේක ගෑවම ඔයිලි ගතියක් හිටිනවද? එහෙම කිසිම තත්ත්වයක් හිටින්නේ නැහැ. මේක ඔයාලට පාවිච්චි කරාම තේරෙනවා මේක ඔයාගේ ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා කියලා. හරිම සොෆ්ට් සීරම් ගතියකින් තියෙන ක්‍රීම් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ විදිහට කිසිම බය වෙන්න එපා. ඔයාගේ ස්කින් එක හොඳට අර ස්මූත් ගතියට තියෙනවා. එහෙම අනවශ්‍ය විදිහට ඔයිල් කරන්නේ හරි ඉතින් මම දන්නවා දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ දෙක අපි කොහොමද අරගන්නේ. ඉතින් ඔයාලට හරියම ලේසියෙන් සිලෝන් සයන්ස් වෙබ්සයිට් එකට ගියොත් එහෙම මෙන්න මේ විදිහට මේ නිෂ්පාදන අරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔන්න ඔයාලට පුළුවන් libertystore.lk එකටත් ගියොත් එහෙම මේ ප්‍රොඩක්ට් අරගන්න. එහෙමත් නැත්නම් ඉතින් මෙන්න මේ WhatsApp නම්බර් එක contact කරගෙන ඔයාලට තව වැඩි විස්තර දැනගෙනම මේ ප්‍රොඩක්ට් එක අරගන්න පුළුවන්. හරි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝ එකක් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එක ඔන්න ඔයා click කරත් එහෙම ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් මේක notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් තියෙනවා ඉක්මනින්ම අරගෙන එන්න. bye